Welcome to Young Asia Television. ආයුබෝවන් අපි මේ සූදානම් වෙන්නේ ත්‍රිමාන වැඩසටහන ආරම්භ කරන්නට. අද දවසේත් ත්‍රිමාන වැඩසටහන තුල වර්තමානයේ උද්ගත වෙලා තියෙන මතවාදීමේ ප්‍රශ්නයක් තියෙනවා හලාල් සහතිකය පිළිබඳව. ඉතින් මේ හලාල් සහතිකය සම්බන්ධව හලාල් කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව සහ මුස්ලිම් ජන සමාජයේ විවිධ කටයුතු සම්බන්ධව එළවෙන විවේචනයන් පිළිබඳව කතා බහ කරන්නටයි බලාපොරොත්තු වෙන අද දවසේ ත්‍රිමාන වැඩසටහන ඔස්සේ. අද මේ වැඩසටහන සඳහා අපි ආරාධනය කෙරුවේ මනෝවිද්‍යා උපදේශකයෙක් වගේම මුස්ලිම් සිවිල් සමාජ ක්‍රියාකාරකයෙකු වන මොහමඩ් මන්සූර් දහලාන් මහතාව බොහොම ආදරෙන් පිළිගන්නවා. ස්තුතියි. දැන් මේ දවස්වල සමාජයේ ලොකු කතිකාවක් යනවා මේ හලාල් කියන කාරණා සම්බන්ධව. මේ ගැන දැන් බොහෝ දෙනෙක් දැනුවත්. නමුත් අපි අපේ වැඩසටහනට අවශ්‍ය නිසා හලාල් කියලා කියන එකේ තේරුම කෙටියෙන් මොකද්ද මේ හලාල් කියන්නේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අත වශයෙන්ම හලාල් කියන්නේ අරාබි වචනයක්. මෙහි අර්ථය අනුමතයි කියන එකයි ප්‍රධාන වශයෙන්ම. මේ හලාල් යනුවෙන් අද සම්මත වී තිබෙන්නේ මුස්ලිම් වරුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා තමයි මේ කාර්යය සිදු කර තිබෙන්නේ. මේක අලුතින් ආරම්භ කළ දෙයක් නෙවෙයි. සාධික ලබා දීම අලුතින් සිද්ධ වූවා වෙන්න පුළුවන්. නමුත් හලාල් හරාම් අනුමත නැති යන අර්ථය ඇතිව තමයි ඉස්ලාමයේ සාමුලින්ම ගොඩනැගිලා තිබෙන්නේ. මම හිතන්නේ මේක පොදුවේ ගත්තාම සියලු දහම් වලට අනුමත නැති ක්‍රියාකාරකම් රාශියක් තිබෙනවා. ඉස්ලාමයේ තුල මේ පිළිබඳව ඇයි හදිසියේ හලාල් සහතික දීමක් ආරම්භ කළේ කියන ප්‍රශ්නය තමයි අද මතුවලා තිබෙන ප්‍රධානතම ගැටලුව. ඔව්. එතනට එන්න කලින්. එතකොට හලාල් කියන්නේ දෙවියන් උදෙසා කැප කර කියන තේරුමක් තියෙනවද හලාල් කියන එකේ? ඒත් වශයෙන්ම එවැනි දෙයක් එහි අන්තර්ගතයේ නැහැ. දැන් අනුමත දේවල් හා අනුමත නැති දේවල් ඉස්ලාමයේ තුල ඉතාමත්ම පැහැදිලි ලෙස විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ අනුමත දේවල් මත හලාල් විය යුත්තේ මොනවද? මොන වගේ දේවල්ද? මේ කැම බීමද නැත්නම් ඊතරින් එහා ගිය දෙයක්ද මේ හලාල් කියන්නේ? හලාල් විය යුතුයි මුළු ජීවිතයම. ඒත් වශයෙන්ම ඇඳුම්, තමන්ගේ ආහාර, තමන් විවාහ කරගන්න ක්‍රමවිධි, තමන් උපයා ගන්නා මුදල්, තමන් වැය කරන ආකාරය මේ සියල්ලම අනුමත ක්‍රමයකට. මොකද ඉස්ලාම් යනුවෙන් අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායික ආගමක් දහමක් කියන අර්ථයට වඩා පරිපූර්ණ ජීවන සැලැස්මක් ඉස්ලාමයේ තුල අන්තර්ගත වෙනවා. දැන් අපි දන්නවා වසර දහසක්ට වැඩි කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කරනවා. වෙළඳාම් සඳහා පැමිණිලා ඒ ආකාරයෙන් ලංකාවෙන් විවාහ කරගෙන දැන් උන් ලාංකිකයන් බවට පත් වෙලා තියෙනවා. සෑහෙන කාලයක් අපේ ඉතිහාසයේ. මට කියන දැන් මේ වසර දහස් ගණනාවක්ම හිටියා. එතකොට දැන් මේ හලාල් කියන එක එන්නේ මෑතක. මේ සහතික කිරීම. කෑමවල මේක ලේබල් එකක් හලවන්න ඕනේ. මෙහෙම තින් තැන් වල. එතකන් කාපු බීපු දේවල් හලාල් නෙමෙයි. එහෙම පුළුවන්ද? ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතාමත්ම කාලෝචිතයි. මම හිතන්නේ මෑතක මතුවී තිබෙන ගැටලුවේ හරය ඔබතුමාගේ ප්‍රශ්නය තමයි. මේ පිළිබඳව අපි නිවැරදි අවබෝධයක් ඇති කරගත්තා නම් මේ ගැටලුවක් වශයෙන් දැකීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. දැන් මම ගම්බද කෙනෙක්. අපි සියලු දේ වෙළඳපොලෙන් අරගෙන පරිභෝජනය කළා. අපි දන්නවා අනුමත නැති දේවල් කුමක්ද කියන එක. නමුත් අපේ සමාජයේ එක තැන රැඳී තිබෙන්නක් නොවේ. මේක ඉදිරියට ගමන් කරනවා. ඒකත් එක්කම විවෘත ආර්ථිකය සමගම විවිධ දේවල් මේට පෙර ආනයනය නොකරපු දේවල් අපි ආනයනය කරන්න පටන් ගත්තා ආහාර විශේෂයෙන්ම. ඒ වගේම දේශීය ආයෝජකයනුත් විවිධ ආහාර වර්ග පෙර නොතිබූ ආකාරයට නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. සරලම උදාහරණය අපි මහවැලි කැලණි වලවේ කළු මේ ගංගාවල් වලින් ගලා ගිය ජලය බීව්වා. බෝතල් කරපු ජලය අපිට තිබුණේ නැහැ ඉස්සර. අපි නූතනයේ සිට වතුර බෝතල් කරලා තිනවා. මේ බෝතල් කිරීමටත් හලාල් දුන්නේ ඇයි කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒකත් අපි විග්‍රහ කරමු. මෙවැනි
සංකීර්ණතාවයක් ජීවිතයට ඇතුළත් වෙන විට මේ සංකීර්ණතාවය තුළ මනුෂ්‍යයාට සුදුසු නුසුදුසු දේ සාමාන්‍ය ජන ජීවිතය තුළ ඒ මිනිස්සුන්ට තෝර බේර ගැනීමේ දුෂ්කරතාවයක් මතුවෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් හැම නිෂ්පාදනයකම අඩංගු වෙන භාණ්ඩවල ඒ කියන්නේ ඒකේ ඉන්ග්‍රේඩියන්ට්ස් ඒ ලයිස්ට් සඳහන් කරලා තියෙනවා. නමුත් සමහර ඒවා තියෙනවා සංකේත වශයෙන්. දැන් ඊ සංකේතය. දැන් උදාහරණයක් ඊ සංකේතය අරගත්තාම ඊ සංකේතය මූලාශ්‍ර දෙකකින් එන්න පුළුවන්. එකක් උද්භිද පැලෑටි මූලාශ්‍රය අනික සත්ව මූලාශ්‍රය. දැන් මේ සත්ව මූලාශ්‍රයෙන් එන දේවල් සාමාන්‍ය කෙනෙකුට එයාගේ ඊ අකුර දෙස බලලා යාට තෝර බේර ගන්න බෑ. මේ පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් අවශ්‍ය වෙනවා. මේ නැත්තම් ඒ නිෂ්පාදකයාගෙන් අසා තෝර බේර ගන්න සිද්ධ වෙනවා. මේකේ මූලාශ්‍රය මේක කොහෙන්ද මේ සංකේතයෙන් හඳුන්වන ද්‍රව්‍ය මේ නිෂ්පාදනයට ඇතුළත් කර තිබෙන්නේ කියලා. ඒ නිසා මේක සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතාවයක්. ඒ වගේම අපිට විශාල අපනයන වෙළඳපොළක් තිබෙනවා මුස්ලිම් රටවල් වල. ජාතික වශයෙන්ුත් වෙළඳපොළක් තියෙනවා. විදේශීය වශයෙන්ුත් විශාල වෙළඳපොළක් තියෙනවා. අපනයනකරුවන්ට දුෂ්කරතාවයන් මතුවුණා. මේ යවන භාණ්ඩ ඒගොල්ලෝ බාර ගන්න සූදානමක් නොතිබිච්ච තත්ත්වයක් තිබුණා. මේකට සහතිකයක් අවශ්‍යයි කියන එක. මේ ආකාරයෙන් තමයි මේ සහතිකයක අවශ්‍යතාවය ආරම්භ වෙන්නේ. නැතුව දැන් අපි ජමියතුල් උලමා නැත්තම් ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනය ශ්‍රී ලංකාවේ සියලු මුස්ලිම් වරුන්ගේ ඒකීය ආගමික නායකත්වය දරන්නේ මේ සම්මේලනය. දැන් මේ සම්මේලනය විසින් වෙළඳපොළට ගිහිල්ලා මේ සහතික දීම අලෙවිකරණයක් කරලා මේ පිළිබඳව දැන්වීම් දාලා මේක ලබා ගන්න මෙවැනි දෙයක් කිසි දිනක කරලා නැහැ. වෙළඳ ප්‍රජාවකින් මතුවෙච්ච අවශ්‍යතාවයක් අනුව තමයි මේ අයට සිදු වුණා මේ සමාජ ආර්ථික අවශ්‍යතාවයට පිළියමක් හැටියට මේ සම්මේලනයට මේ කටයුත්තට යොමු වෙන්නට. ඒ කියන්නේ ජමියතුල් උලමා සංවිධානය තමයි හලාල් සහතිකය නිකුත් කරන්නේ. කවුද මෙයාට බලය දෙන්නේ මේක නිකුත් කරන්න? අත වශයෙන්ම ඒගොල්ලන්ගේ අරමුණු තුල ඒ කියන්නේ පාර්ලිමේන්තු පනතක් තුලින් සම්මත කරගත්තු ආයතනයක් ශ්‍රී ලංකා සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනය ඒකේ අඩංගු වෙලා තියෙනවා ඉස්ලාමිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම මේ සම්මේලනයේ එක අරමුණක්. දැන් ඉස්ලාමිකෙක් මුස්ලිමයෙකුක් හැටියට මේක මගේ අවශ්‍යතාවයක්. මේක සපුරාලන්නට සුදුසුම ආයතනයේ හැටියට ජනතාවගේ කැමැත්ත හා අනුමැතිය තිබෙන්නේ මුස්ලිම් ජනතාවගේ මේ සම්මේලනයට. දැන් විදේශ මුස්ලිම් රටවල් ගත්තත් ඒ අයටත් පිළිගත හැකි ආයතනයකින් තමයි මේ සහතිකය අවශ්‍ය වෙන්නේ. ඒ රටවල් වල ඉන්න ඉස්ලාමීය රජයන් පිළි නොගන්නා ආයතනයකින් මේ සහතිකය දුන්නොත් ඒක ඒ අයට භාණ්ඩ අලෙවි කරන්නට බාධකයක් වෙන්න පුළුවන්. දැන් මේ ජමියතුල් උලමා සංවිධානයට තමයි මේ ප්‍රධාන විරෝධය මතු කරන්නේ මුස්ලිම් ජනතාවට හෝ ඉස්ලාම් දහම අදහන අයට නෙමෙයි මේ විරෝධතා ප්‍රකාශ කරන අය ප්‍රකාශ කරන්නේ. ඔවුන් විවිධ ව්‍යාපෘති හිතේ තියෙන ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන සාමාන්‍ය ජනතාව නොදන්න. එකක් ඇයි දෙමයයි කියන්නේ ඇයි මේක මේ රජයේ නීති දෙකක් තියෙන බෑ. රටක එක නීතියක් තියෙන පුළුවන්. ඇයි ජමියතුල් උලමා මේක නිකුත් කරන්නේ? ඇයි රටේ පාරිභෝගික ආරක්ෂක අධිකාරිය තියෙනවා, SLS ලාංඡනය ලබා දෙන ස්ථාන තියෙනවා. ඇයි මේක හරහා මේක නිකුත් කරන්නේ නැතුව තමන් බාරගත එහෙම නැත්නම් ඔවුන් සමග සාකච්ඡා කරලා මේ වගේ එකකට ආවේ කියන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මතුවෙනවා. දැන් හලාල් සහතිකය මූලික වශයෙන්ම නිකුත් කරන්නේ මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන. ඒ දැන් ISO නැත්නම් SLS සහතිකය මුළු ලාංකීය ප්‍රජාවම ඉලක්ක කරගෙන නිකුත් කරන සහතිකයක්. දැන් මේකේ අවශ්‍යතාවය මතුවී තිබෙන්නේ මුස්ලිම් ප්‍රජාවට. මුස්ලිම් ප්‍රජාවට පිළිගැනෙන ආයතනයකින් මේ සහතිකය නොලැබුණොත් ඒ සහතිකය නිකුත් කිරීමේ අර්ථය පරාජයටපත් වෙනවා. දැන් ශ්‍රී ලාංකීය සියලු ජනයාගේ ආගමික නායකත්වය මඟ පෙන්වීම ඒ සියලු දේ බාරකාරත්වය තිබෙන්නේ ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේට. මේක රජයෙන් කරන්න බැරියි කියලා මම කියනවා නෙවෙයි. නමුත් ඒක දැන් මේක
සහතික නිකුත් කිරීමේ අවශ්‍යතාවය ඉස්ලාමී විද්වතුන්ගේ සම්මේලනයේ තිබුණේ නැහැ. මේ වෙළඳ ප්‍රජාවගෙන් මතුවෙච්ච ඉල්ලීමක් සපුරාලීමට තමයි මේ ඉස්ලාමී විද්වතුන්ගේ සම්මේලනය ඉදිරිපත් වුණේ. ඒ අවස්ථාවේ විවිධ ගැටලු මතු වුණා මේ මුස්ලිම් ප්‍රජාවට දේශීය වශයෙන් හා විදේශීය වශයෙන්. ඒ අයට පිළිගත හැකි භාණ්ඩ අලෙවි කරන්නට මාර්ගයක් සොයමින් සිටිය අවස්ථාවේදී මේ ශ්‍රී ලාංකීය සිංහල හින්දු කිතුරු වෙළඳ ප්‍රජාවගෙන් ඇතිවෙච්ච ඉල්ලීම මත තමයි මේ අයට මේ කර්තව්‍යයට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණේ. මේකේ අඩුපාඩු මේකේ විවේචනයට ලක් කළ හැකි කාරණා තියෙනවා නම් අපි කතිකාවකට ආ යුතුයි. ඒකයි අපේ ඉල්ලීම. එසේ නැතිව දැන් අපි ජමීතුල් උලමායක ඉලක්ක කරගෙන විවිධ චෝදනා ඔබතුමා කිව්වා වගේ විවිධ සැඟවිච්ච අරමුණු තිබෙනවයි කියන එක අපි මාධ්‍යයෙන් නිරන්තරයෙන් දකිනවා. දැන් මේ සහතික දීම ලබා දීම සම්බන්ධයෙන් ඒ අය කෝටි 700ක මුදලක් ඉතාමත්ම සරල ගණිත ක්‍රමයක් උපයෝගී කරගනිමින් කෝටි 700ක මුදලක් උපයනවයි කියන එක අද ප්‍රචාරය වෙලා හමාරයි. මම හිතන්නේ මේක විශාල පාපයක්. සාමාන්‍යයෙන් කොපමණ දැන් මේ අය කිරීම පිළිබඳව තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ කීයක් අය කරනවද මේ සහතික ලබා දෙන්න කීයක් එකතු කරනවද වාර්ෂික ආදායම් කීයද මොනවාද වෙන්නේ? දැන් ඒගොල්ලන්ගේ මේ හලාල් ආයතනය ජමීතුල් උලමායකට අනුබද්ධිත ආයතනයක් ඒක රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒකේ ගිණුම් වරලත් ගණකාධිවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරනවා. ඒකේ විගණනය සඳහා සහතිකලත් රජයේ ලියාපදිංචි වෙච්චි ආයතනයකින් ඒගොල්ලන්ගේ සියලු ගිණුම් විගණනය වෙනවා. ඉතින් මේක තුල සංගමන්න බෑ. මේක තුල සැඟවිච්ච අරමුණු ඉදිරියට ගෙනියන්න පුළුවන් පරිසරයක් ඒක තුල නැහැ. ඉතාමත්ම පැහැදිලිව ඒගොල්ලන්ගේ ගිණුම් තුලින් හෙළිදරව් වෙන තොරතුරු තමයි මාසකට ඒ අයගේ සියලු ආදායම ලක්ෂ 15 ඉක්මවන්නේ නැහැ. ඒ අයට මේ කාර්යය සඳහා කුලී ගෙවන්න තියෙනවා. විදුලි ගාස්තු ගෙවන්න තියෙනවා. දුරකථන ගාස්තු, ජල ගාස්තු, ප්‍රමාණ ගාස්තු, ඒ අයගේ සේවක නඩත්තුව මේ අනික ඒ පරීක්ෂණවල ගාස්තු මේ සියල්ල කරලා තමයි ඒගොල්ලෝ මාසෙකට ලක්ෂ 13කට ටිකක් වැඩි වෙන ප්‍රමාණයක මුදලක් වැය කරනවා. ලක්ෂ 2ක් විතරයි ඉතුරු වෙන්නේ. මේ කෝටි 700 කතාව මුලින්ම පදනමක් නැති කතාවක්. ඊට අමතරව ජමීතුල් උලමා සංවිධානයේ නැත්නම් මේ හලාල් සහතික නිකුත් කරන ආයතනයේ අය මේ හලාල් ආහාර නිෂ්පාදනය කරන ආයතනවල සේවයට බඳවා ගත යුතුද? මුස්ලිම් ජනතා ප්‍රතිශතයක් බඳවා ගැනීම අනිවාර්ය කරනවද මේ කටයුත්තේදී? එහෙම ඉල්ලපු තැනක් තියෙනවා නම් අපි මේ පිළිබඳ සාකච්ඡා කිහිපයකටත් ඉදිරිපත් වුණා මේට පෙර. දැන් අපි හිතමු දැන් විශාල කර්මාන්ත ශාලාවක් තියෙනවා. කර්මාන්ත ශාලාවට ගිහිල්ලා අපි ඒගොල්ලන්ට බල කරනවා මේ සහතිකය දිය හැක්කේ ඔබට මෙන්න මේ ප්‍රමාණයේ සේවකයන් පිරිසක් බඳවගත්. එහෙම එවැනි දෙයක් ඒ කොන්දේසි වල කොහෙත්ම නැහැ. මේ සුළඟෙන් අල්ලාගත්තු චෝදනා පදනමක් තියෙනට ඕන. දැන් චෝදනාවක් මතු කරනවා නම් ඒ චෝදනාව දෙපයින් සිටුවා ඒක ජීවමාන කොට ඔප්පු කළ හැකි පදනමකින් ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. එවැනි චෝදනා මෙවැනි මේ තුනීස් වාතයෙන් අල්ලගත්තු චෝදනා මතු කරමින් ජමීතුල් උලමා සංවිධානයට යක්ෂ රූපයක් ආරූඪ කිරීම මම මේ ජමීතුල් උලමා සංවිධානයට පමණක් නෙවෙයි දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත්. මොකද විදේශීය වශයෙන් මේ ආයතනයට ගෞරවයක් තිබෙනවා. මේ ආයතනයේ ගෞරවය තුල තමයි ජිනීවා සාකච්ඡාවේදී මේ අය ඇමරිකාවට ඉතාමත්ම පක්ෂපාතී රටක් සෞදි අරාබිය. සෞදි අරාබිය කිසි දිනක ඇමරිකාවට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. නමුත් ජමීතුල් උලමායක ජිනීවා නගරයට ගොහින් විදේශීය කුමන්ත්‍රණ තුලින් මේ රට අස්ථාවර කරන්නට කුමන්ත්‍රණ කරන අවස්ථාවේදී ජිනීවා නගරයේ දින ගණක් රැඳී සිට ඒ අයට පැහැදිලි කරලා දුන්නා. මේ රටේ සිංහල මුස්ලිම් ජනතාව ඉතාමත්ම සුහදශීලීව ජීවත් වෙන රටක්. මේ කිසිම ආණ්ඩුවකින් මුස්ලිම්වරුන්ට හතුරුකම් කරලා නැහැ. මේ රටේ මිනිස්සු අපිත් එක්ක ඉතාමත්ම හිතවත්.
කරුණා කර මේ ආණ්ඩුවලට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න එපා. මේ ඡන්දේ පාවිච්චි කරනවා කියන්නේ මුස්ලිම් වරුන්ට විරුද්ධව පාවිච්චි කරන ඡන්දයක් වෙනවා. ඒ හේතුව තුලම ඉතාමත්ම ඇමරිකානු ගති සෞදි අරාබිය වැනි රටවලුත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දේ දුන්නා. අනිත් කාරණාව දැන් මේ හලාල් සහතිකය නිකුත් කිරීමේදී ඒ අදාළ ආයතනවල රහස්‍යගත වට්ටෝරු සමහර විට රහස්‍යගත සමහර විට දන්නා වට්ටෝරු වල වට්ටෝරු ලබා දිය යුතුයි කියලා. එතකොට ඒවැ හරහා මේ වට්ටෝරු වෙනත් කෙනෙකු අතරපත් වෙලා වෙනත් වෙළඳ මාෆියාවක් බිහි කිරීමේ අරමුණකුත් තියෙනවා කියලා කියනවා. දැන් සමහර වට්ටෝරු යම් යම් ආයතනවල ඊ타මත්ම රහස්‍ය ඒ අයගේ වෙළඳ සන්නාමයේ ඊ타මත්ම අගනාම වස්තුව හැටියට ඒ අය සලකනවා. මෙතන වට්ටෝරු දැන් මම කිව්වේ රෙසිපි එක. රෙසිපි එක නෙවෙයි මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස්. මේකේ සංයෝජනය කෙලෙසද මේකේ ඒක නෙවෙයි මේ හලාල් සහතිකය නිකුත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක අර මේ දැන් මම කියන දේ ඒ භාණ්ඩයේ නිෂ්පාදනයේ ලේබලේ තියෙනවා. ඒ ලේබලේ පොදු මිනිසාට තේරුම් ගන්න බැරි කරුණු තමයි හලාල් සහතිකය නිකුත් කිරීමේදී ජමීතුල් උලමා සංවිධානය ඒක විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කරලා මේ තුල අනුමත නැති දේවල් අඩංගු වෙනවද කියන එක සොයා බලන්නේ. ඉන්ග්‍රීඩියන්ට්ස් පිළිබඳ සමීක්ෂණයක් කරනවා මිස ඒගොල්ලන්ගේ වෙළඳ රහස්‍යයන් ලබාගෙන ඒවායේ මිල කළ නොහැකි රහස්‍යයන් තියෙන්න පුළුවන්. ඒ ආයතනයේට ඒවා ලබා ගන්නට ජමීතුල් උලමා සංවිධානය ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ කියන්නේ අඩංගු දේවල් පමණ. මේකට අඩංගු අන්තර්ගත වෙන්නේ කුමක්ද? ඒ අන්තර්ගත වෙන දේවල් වල අනුමත දේවල් තියෙනවද අනුමත නැති දේවල් තියෙනවද කියන එක තමයි අනිවාර්යයෙන්ම ඒ අයට සොයා බැලීමේ වගකීම පැවරලා තියෙන්නේ. තව එකක් කියනවා දැන් මේ හරහා වෙනම මේ මාෆියා එකක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ හලාල් සහතික අනිවාර්යෙන් ලබා ගැනීමේ අවස්ථාවක් ගොඩනගන්න උත්සාහ කරනවා කියන මොකද අමුද්‍රව්‍ය ගෙනන කණ්ඩායම් වලට හලාල් ලබා දුන්නාම ඒ වගේ මෙහෙම චේන් එකක් හදනවලු. එතකොට වෙනින් කට්ටියකින් අමුද්‍රව්‍ය ලබා ගන්න විදිහක් නෑ. ඔක්කොම හලාල් සහතික තියෙන තැනින් විතරයි ආයතනයකට කර්මාන්ත ශාලාවකට බඩු ලබා ගන්න පුළුවන්. මේ වගේ මාෆියාවක් ගොඩනැගීම උත්සාහයක් තියෙනවා කියලාත් කියනවා. ඔව් දැන් අත් වශයෙන්ම දැන් මාෆියාවක් කියනකොට ඒක තුල දැන් ජාත්‍යන්තර වශයෙන් මාෆියා කියන වචනේ තාමත්ම භයානක බරපතල කටයුතු වලට සම්බන්ධ වෙන ආයතන හැටියට තමයි දකින්නේ. දැන් මෙතන මේකේ ප්‍රශ්නේ මතුවෙන්නේ දැන් මේගොල්ලෝ පරීක්ෂණ පවත්වද්දී ඒගොල්ලෝ හොයාගන්නවා එක ද්‍රව්‍යයක් මේක අනුමත නැහැ. දැන් ඒගොල්ලෝ කියනවා දැන් මේක ගේන්න අපි මේක තමයි අපිට තියෙන්නේ. මේකට විකල්පයක් අපි දන්නේ නැහැ. විකල්පයක් නොදන්නාකොට ඒකට විසඳුමක් අවශ්‍යයි. දැන් විසඳුමක් අවශ්‍ය වෙනකොට මේ හලාල් සහතිකය නිකුත් කරන ආයතනය කියන විසඳුමක් හැටියට මෙන්න මේ තැන් වලින් මේ රටවල් වලින් මෙන්න මේක හලාල් සහතිකය ලැබූ තහනම් නැති අනුමත ක්‍රමයට සකස් කළ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේක අරගන්න. ඒ හැරෙන්න දැන් වෙළඳ චේන් එකක් හදලා විශාල මාෆියා එකක් ගොඩනගනවායි කියන එකත් මතුවෙලා තිබෙන චෝදනාවක්. දැන් මේ ඔබ කියපු දේවල් පිළිබඳව සංවාදයක් මේ හලාල් වලට විරුද්ධව කටයුතු කරන කණ්ඩායම් සමග ආරම්භ කරලා තියෙනවද මේ සංවාදයක් මේ කටයුතු ගැන? ඇත්ත වශයෙන්ම අපි මට සමහර කරුණු ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන එක සුදුසුයි කියන එක මම හිතන්නේ. නමුත් සංවාදයක් තිබෙනවා. ඒ සංවාදයේදී අපි දුටු එක ලක්ෂණයක් තමයි මේ සංවිධාන හොඳ කට්ටිය. මම ඒ අයත් එක්ක අර කතා කිරීමේදී අපි දැනගත්තු එක දෙයක් තමයි ඒ අය මේ රටට ආදරය කරන පිරිසක්. යම් යම් වැරදි තොරතුරු තුලින් තමයි මේවා පිළිබඳ වැරදි නිගමනයන්ට ඒ අය එළඹී තිබෙනවයි කියන එක මගේ මතය. නමුත් අපි සංවාදය තුලින් තව දුරටත් ඒක දිගට ගෙන යාම තුලින් අපිට යම් වෙනසක් මේ මතුවෙන තත්ත්වයන් වෙනස් කරගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. ඒත් එක්කම දැන් මෙතෙක් හලාල් තිබුණේ නැහැ. දැන් හලාල් සහතිකයක් තියෙනවා. තව එන තර්කයක් තමයි ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවට හලාල් සහතිකයෙන් තොර වූ ආහාර ගැනීමේ ආහාර මිලදී ගැනීමේ නිදහසක් තිබිය යුතුයි කියලා. දැන් මේ හැම භාණ්ඩයකටම වෙළඳ ආයතන හලාල් ගැහුවාම මේක බෞද්ධයන්ටත් පරිභෝජනය කරන්න සිද්ධ වෙනවා කියලා. මේ අයිතිය පිළිබඳව ඔබ දරන අදහස මත. මේ අයිතිය සහතික වශයෙන්ම සියලු දෙනාගේම අයිතියක්. ඒක උල්ලංඝනය කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ කියන්නේ පුද්ගල අයිතිය මේක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක්. මේ නිදහස් රට තුළ මේක සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වෙන රටක්.
ඉතින් මේක තුල අපි සිංහල බෞද්ධ ජනයාගේ හිත රිදවමින් ඒ අයට හිරිහැරයක් වෙන ආකාරයට අනිත් අය නොහැසිරිය යුතුයි. ඒක පිළිගන්නවා. නමුත් අපේ තර්කය මේක තුල බෞද්ධ සිංහල ජනයාට හිරිහැරයක් වෙන ආකාරයේ ඒ ජනයාට පිළිකුල් විය යුතු ආකාරයේ කිසිම දෙයක් මේකේ අන්තර්ගතයේ නැහැ. එසේ වුවත් ඒ අයට මේක පිළිගන්නට නොහැකි නම් අපි කතිකාවක් ආරම්භ කරමු. අපි සදාචාර සම්පන්න මිනිස්සු. අපි සියලු දේවල් වාඩි වී දැන් ඔබතුමාත් මාත් වාඩි වී සංවාදයක යෙදෙනා ලෙසින් අපි එකිනෙකාගේ අදහස් මේසේ මත තබමින් මේ පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම තුළින් අපිට සම්මුතියකට එන්න පුළුවන්. අපි සම්මුතිවාදී විය යුතුයි. අපි සංවාදී විය යුතුයි. සංවාදී වීම සම්මුතියකට එළඹීමේ పూర్ව ක්‍රියාකාරීත්වය. එතකොට සංවාදී වීම තමයි වඩාත්ම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සුරැකෙන මාර්ගය. දැන් අපි මේ හලාල් පැත්තෙන් තවත් පැත්තට පොඩ්ඩක් මේ මාතෘකාව මාරු කරමු. අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට සිංහල ජනතාව සමග එකට මිශ්‍ර වෙලා වාසය කරන මුස්ලිම් ජනතාව උන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරමින් ජීවත් වෙන ආකාරය අපිට දකින්න ලැබෙන විශේෂයෙන් මහනුවර ගත්තොත් කොළඹ ගත්තොත් මේ පළාත්වල. හැබැයි තවත් තාර්කයක් ඉදිරිපත් වෙනවා දැන් මුස්ලිම් ජනතාව පමණක් බහුතරයේ වශයෙන් ජීවත් වෙන නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවලට ගියාට පස්සේ මේ තත්ත්වය වෙනස් කියලා. ඒ අය එක උදාහරණයක් කිව්වා එක්තරා වෛද්‍යවරියක් ඒ පළාතේ වැඩ කරන්න ගිය වෙලාවක කඩේකට වතුර බෝතලයක් ගන්න ගියාම කෝප් පර්දාව කියලා ඇහුවලු. ඒක නෝ මම ඒක දාන්නේ. එන වතුර දෙන්න විදියක් නැහැ කියලා ඇව පිටත් කළා. දැන් මේ වගේ මූලධර්මවාදී අදහස් දරන පිරිස් ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා. අත වශයෙන්ම මේ මූලධර්මවාදී කියනවාට වඩා අර ඒ ප්‍රශ්නය අහපු කෙනාගේ නොදැනුවත්කම කියලායි මම නම් දකින්නේ. දැන් ඉස්ලාමය තුල එවැනි අදහසක් ඉදිරිපත් කරන්න කොහෙත්ම මොකද අපි අපේ දහම ගොඩනැගිලා තිබෙන්නේ අල් කුරානය අපි ඒක විශ්වාස කරනවා දෙවිඳුන් විසින් පහල කළ වාක්‍ය හැටියට මොහම්මද් ධර්ම දූතයන්ට අනික මොහම්මද් ධර්ම දූතයන්ගේ ජීවිතය තුල අඩංගු වූ සියලු කරුණු අපි සුන්නති හැටියට මේ දෙක තමයි අපේ පදනම. දැන් මේ කුරානය තුල දෙවෙනි පරිච්ඡේදයේ 256 වෙනි වාක්‍යය ඉතාමත්ම පැහැදිලිව දෙවිඳුන් කියනවා කිසිම කෙනෙකුට දහම පිළිබඳව බලපෑම් කරන්න එපා. මම මේ නීතියෙන් බැඳී සිටිනවා. යමෙක් මේ නීතිය කඩ කරනවා නම් ඒක ඉස්ලාමයේ වැරද්ද නෙවෙයි. ඒකේ පුද්ගලයාගේ වැරද්ද. දැන් අපි තුමු පංචශීලයේ තුල මත්පැන් පානය කරන්න බෑ. නමුත් අපි දැන් අපේ රටේ යමෙක් මත්පැන් පානය කරලා නැත්නම් මත්පැන් විකුණන අනුමැතියක් දීලා තිනවා. නමුත් මත්පැන් පානය කරනවා කියන්නේ ඒක බුදුදහමේ අඩුපාඩුවක් කියලා කිසිවෙක් නොදැකිය යුතුයි. ඒකේ පුද්ගලයාගේ දුර්වලකමක්. එවන් පුද්ගලයන් ශික්ෂණය කරන්නට දැන් මොකද ජමීතුල්ලා උලමා සංවිධානයේ මේ හැම අයම නියෝජනය කරන ප්‍රධාන සංවිධානය බවට පත් වෙලා තියෙන සෑම දේශපාලන කාර්යපව තීරණය කරන්නේ. ඒ අය වගේ අයව හදන්න එහෙම නැත්නම් ඔවුන් දැනුවත් කරන්න එහෙම නැත්නම් ඔවුන් පාලනය කරන ශික්ෂණය කරන වැඩපිළිවෙලක් තියෙනවද? අනිවාර්යයෙන්ම තිබෙනවා. මොකද දන්නවද වැඩපිළිවෙලක් කියන්නේ දැන් මුස්ලිම් සමාජයේ පැවැත්ම අපි නැමදුම තුලින් තමයි එකතු වීම සිදු වෙන්නේ. සිකුරාදා නැමදුම සුවිශේෂයි. සිකුරාදා නැමදුමේදී ඒ ප්‍රදේශවල සියලු ජනයා එකට එකතු වෙනවා. එතෙන්දී ඒ අයට තේරෙන භාෂාවෙන් දැන් අරාබි භාෂාවෙන් කළොත් හැමෝටම මේක අවබෝධ කරගන්නට දුෂ්කරතාවයන් මතුවෙනවා. ඒ නිසා ඒ අරාබි භාෂාවෙනුත් ඒ දේශනය තුල කරුණු අඩංගු වෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ දැන් සිංහල බෞද්ධයක් ඉන්න සිංහල භාෂාව දන්න මුස්ලිම් අය ඉන්න ප්‍රදේශයේ සමහර විට සිංහල මේ දේශනාව පවත්වනවා. දැන් නැගෙනහිර පළාත් වගේ ප්‍රදේශවල වල මේ දේශනාව පවත්වන්නේ වැඩිපුරම ද්‍රවිඩ භාෂාවෙන්. ඒ අයට ඒ දේශනා තුලින් ඉතාමත්ම පැහැදිලිව අල් කුරානයේ නබිතුමාගේ අලංකාර පූර්වාදර්ශය තුලින් තමන් ජීවත් විය යුත්තේ කෙසේද කියන එක ඒ අයට සතිපතා උගන්වනවා. දැන් මම උදාහරණයක් කියන්නකෝ. දැන් අපේ සිංහල සමාජය තුල අපි සෑම ගමකම පන්සල් තියෙනවා. විහාරස්ථාන තියෙනවා. මම විහාරස්ථානයක් අසල ජීවත් වෙන කෙනෙක්. ඒ විහාරස්ථානයේ ඒ ඉරිදට හා පොය දිනේට ඒ බණ දේශනාව අපි වාඩි වෙලා වෙනම අහගෙන ඉන්නවා. ඇයි? ඒ තරම් උසස් ඉගැන්වීම් ඒ තුල අන්තර්ගත වෙනවා. ඒ කොච්චර වටිනා මනුෂ්‍ය සමාජයට ප්‍රයෝජනවත් කරුණු ඒ කෙලෙස පැවසුවත් සියලු ජනයා යහමග යවනවා කියන එක
ඉතාම දුෂ්කර කාර්යයක්. තවත් චෝදනාවක් තියෙනවා දැන් මම දන්නේ මේක මේ ජමිතුල් උලම සංවිධානය දැනුවත්ව සිද්ධ වෙනවාද එහෙම නැත්නම් ප්‍රජාව දැනුවත් සිද්ධ වෙනවාද කියලා දැන් ස්වභාවික ජන ව්‍යාප්තියක් සිද්ධ වීම සාමාන්‍ය කාරණාවක්. මේ ප්‍රදේශයේ ඔබ ඉන්න ඔබ ඔබගේ පරපුර බිහි කරමින් ඉන්න එකක්. හැබැයි කෘතිමව ජනපද කරන සිද්ධ වෙන වගේ යම් බහුතරව ඒ කියන්නේ සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ඉඩම් මිලදීගෙන ලොකු හවුසිං ස්කීම් හදලා ඒකේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ ව්‍යාපෘති ඒක නීති විරෝධී නෑ. නමුත් හැබැයි කරන්නේ මගේ පෞද්ගලික ඉඩමක් අරගෙන ස්කීම් එකක් අරගෙන එහෙන් පදිංචි කරලා පොඩි ව්‍යාප්තවාදයක් තියෙනවා කියලා සමහර තැන්වල සිද්ධ වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා ඒ චෝදනාව ඒට වඩා බරපතල විදියට වෙනත් ස්වරූපයෙන් තමයි මතුවලා තිබෙන්නේ. අත් වශයෙන්ම ඔබතුමා ආපු ප්‍රශ්නයත් ඇත්ත. ඒකට වඩා බරපතල පැත්තක් ඒ චෝදනාව තුළ තවත් තියෙනවා. මොකද්ද? 2032 දී මේ රටේ මුස්ලිම් ප්‍රජාවගේ ජනගහන ප්‍රතිශතය 51 දක්වා වැඩි වී මේක මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වෙනවා. ශරියා නීති අපි මේක තුල ක්‍රියාත්මක වෙනවා. මෙවැනි කුමන්ත්‍රණයක් තුල මුස්ලිම් ප්‍රජාව විදේශීය මුදල් ගෙනුවමින් මේ කටයුත්තේ නියැලී ඉන්නවා කියන එක චෝදනාවක් තියෙනවා. මාළඟ තියෙන මේ 1881 මේක 1881 මම ඒකේ සාරාංශය මෙතන සඳහන් කරලා තියෙනවා. බෞද්ධ ජනයාගේ ප්‍රතිශතය 61.53යි. නමුත් 2012 වෙනකොට ඒක 70.19 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 8.66ක වර්ධනයක්. හින්දු භක්තිකයන්ගේ 1881 ප්‍රතිශතය 21.51යි. නමුත් 2012 වෙනකොට ඒක 12.61 දක්වා අඩු වෙලා තියෙනවා. දැන් අපි දන්නවා මේ පහුගිය අවුරුදු 30-35 කාලය තුල ඇතිවෙච්ච යුද්ධය ඒකෙන් ජනයා මේ රටින් පිටරට ගොස් පදිංචි මෙවැනි හේතුන් නිසා හින්දු භක්තිකයන්ගේ ජනගහන වර්ධනයක් නෙවෙයි අඩුවීමක් තියෙනවා 8.9කින්. මුස්ලිම් ජනයා 1881 7.1යි ජීවත් වුණේ. 2012 9.71 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ වර්ධනය 2.61යි. දැන් මෙතන අසාමාන්‍ය වර්ධනයක් වෙලා අපි සිංහල ජනයාගේ ඉඩම් අත්පත් කරගෙන ඒවා කොලනි බවට මුස්ලිම් ජනපද බවට පත් කරගෙන මෙවැනි කුමන්ත්‍රණයක නියැලෙනවා ඊළේන උත්සාහ කරනවා කියන එක මම හිතන්නේ ඒකත් අර මේ වාතයෙන් අල්ලගත්තු චෝදනාවක්. අපේ බෞද්ධ ජනයාගේ වැඩිම 8.66යි අපි වැඩිම 2.61යි. දැන් මෙතන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් ජනයා ස්වභාවයෙන්ම වෙළඳාම හා අනෙකුත් කටයුතු වල නියැලෙන පිරිස. දැන් මේකට නගරාශ්‍රිතව තමයි මුස්ලිම් ජනයා බහුතරයක් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි දැන් සිංහල ව්‍යාපාරිකයන්ට මොකද නගරාසන්න ජනයාගේ පරිභෝජන රටාවයි ගම්බද පළාතේ ජනයාගේ පරිභෝජන රටාවේ වෙනසක් තියෙනවා. දැන් සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් හලාල් සහතිකයේ මම ආයේ මේ මාතෘකාවට යනවා නෙවෙයි හලාල් සහතිකයේ ගන්නට ඒ අය විසින්ම උත්සාහ දරන්නේ නගරාසන්න ඉතා විශාල මුස්ලිම් ප්‍රජාවක් ජීවත් වෙනවා. මේ අයගේ පරිභෝජන රටාව තුළ ඒගොල්ලන්ගේ පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි. දැන් අලෙවිකරණය තුල තමයි යම්කිසි නිෂ්පාදනයක සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. ඒ නිසා මුස්ලිම් අයට මේක අලෙවි කරන්න මේ හලාල් සහතිකය අවශ්‍යයි. ඒ නිසා තමයි ඒ අයත් මේ වගේ තත්යකට එන්නේ. අපි කිසි දිනක නමුත් මම කල්ැතුවම කියන්නම් මම මේක කල්ැතුව මේ අදහස අපි කාලයක් තිබුණා පුංචි පවුල ලස්සනයි කියලා අපි ප්‍රචාරයක් ගෙනිච්චා. අපි වඳ සැත්කම් කෙරුවා. නිත්‍ය සත්කම් තාවකාලික නෙවෙයි. මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජීවත් වෙච්ච කෙනෙක්. මුදල් දීලා මිනිස්සුන්ට අපි නිත්‍ය සත්කම් කරුවා ළමයි දෙන්නෙක් කියනවා ඊට පස්සේ ඔබට දරුවෝ නැහැ. අපි කෙරුවා රජයේ අනුග්‍රහයෙන් අපි කෙරුවා. දැන් ඒකෙන් මුස්ලිම් අයගේ අඩුවීමක් වෙනවා නම් ඒකට වඩා අඩු වෙන්නේ සිංහල ජනතාවගේ. අද පුවත්පත්වලින් මම දකිනවා ගබ්සා කරන තැන් 700කට වැඩි මේ රටේ ක්‍රියාත්මක වෙනවයි කියලා. දැන් ගබ්සා කරන තැනකට මුස්ලිම්වරයෙක් යන්නේ නැහැ. නමුත් මේක තුළ මේ රටේ සිංහල ජනයාගේ භයානක වදුරක් තියෙනවා. මුස්ලිම් කෙනෙක් හැටියට මම මේ කියන්නේ සිංහල ජනයා මේ රටේ අපේ හිතවත් අපේ ලේ ඥාතීන්
මේ රටට ආපු අරාබි ජාතිකයන් සිංහල කාන්තාවන් රජවරුන්ගේ අනුග්‍රහය ඇතුව විවාහ කරගෙන තමයි මේ රටේ මුස්ලිම් ප්‍රජාවගේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අපේ ඥාතීන්ගේ අඩුවීම අපි කැමති නෑ. ඒ නිසා අනිත් පැත්තෙන් රජයේ සේවයේ එක්කෙනෙක් හිටියොත් එයා විවාහ වෙන්නේ රජයේ සේවිකාවක් නැත්නම් සේවකයෙක්ව. දැන් රජයේ සේවයේ දෙන්නම හිටියාම ඒ අය දරුවා ලබා ගන්නට කැමති වෙන්නේ නෑ. දැන් මුස්ලිම් අයගෙන් 1.5යි රජයේ සේවයේ ඉන්නේ. දැන් මේ දරුවෝ ඉස්සර අපි ප්‍රචාරයක් ගෙනිච්චා සල්ලි දීලා මේව අඩු කෙරුවා. මගේ අදහස අපි මුදල් දීලා දරුවන් වැඩියෙන් හදන්නට රජයේ මැදිහත් වෙන්න ඕන කියන එක මගේ ඉල්ලීම. මේක අපේ කුමන්ත්‍රණයක් නෙවෙයි. දැන් හැම දෙයකටම දැන් ගහන්නට තැනක් තියෙනවා. මුස්ලිම් පිළිකුල, මුස්ලිම් බීතිකාව, මුස්ලිම් වරු මේ රට අල්ලගන්න යනවායි කියන චෝදනාව මෙවැනි දේවල් නැතුව අපි යුද්ධයක් ඉවර කරපු ජාතියක්. අපිට අද ජාතික අනන්‍යතාවය ගොඩනැගීමේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. මම තවත් තැනක සඳහන් කළා කෙන්දක් වශයෙන් තිබුණ එක කෙන්දක් විතරයි. ශක්තියක් නෑ. නමුත් කෙඳි ටික පොල් කෙඳි ටික එකතු කරලා අපි කඹයක් හදපුවාම අලියෙක් මිල්ල කරන්න පුළුවන්. අපිට මුස්ලිම්වරු සිංහලයින් ද්‍රවිඩයන් මැලේ බර්ග කියලා වෙන් වෙන්න බෑ. අපි කෙඳි මේ කෙඳි ටික ඔක්කොම එකතු කරලා මේ ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාවය ගොඩනැගුවොත් අපි කිසිම බලවේගයකට යටත් වෙන්නේ නැහැ. මේ අනන්‍යතාවය ගොඩනගා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නට අත්වැල් මැද ගන්නට ජමියතුල්ලා උලමා ප්‍රමුඛ මුස්ලිම් ප්‍රජාව සූදානම්ද? ඒ අය ඒකටම කියලා මේ අත්වැල් බැඳ ගැනීම සඳහා කියලාම සහෝදරත්වය හා CCC කියලා කෝපරේෂන් ඇන්ඩ් සහයෝගිතා කොමිටියක් කියලා එකක් පත් කරලා ඒක මුළු රටේ මේගොල්ලෝ කියනවා මේ ජනයාත් එක්ක එකතු වෙන්න. අපි දුරස්ත වෙන්න බෑ. මේ රටේ මේක බෞද්ධ සිංහල බෞද්ධ රටක්. අනික මට අවසර දෙන්න එක වැදගත් වචනයක් කියන්න. අපි මුස්ලිම් විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒක විශ්වවිද්‍යාලයක්ම නෙවෙයි බේරුවල නලීමියා විශ්වවිද්‍යාලය කියලා. ඒකේ පළවෙනි ත්‍යාග ප්‍රදාන උත්සවයට ඒගොල්ලෝ ආරාධනා කළා මේ ලෝක ප්‍රසිද්ධ ඉස්ලාමීය විද්වතෙක් අබුල් හසන් අලි නද්වි. මේ විද්වතා ලංකාවට ඇවිල්ලා දින 4-5කට ඉස්සර මුළු රටේම සංචාරය කළා. සංචාරය කරලා ඒ උපාධි ප්‍රදානෝත්සවයේ දවසේ එතුමාගේ කතාවට මොකද අඩංගු වුණේ? එතුමා කියනවා මම රටවල් 95ක ගමන් සංචාරය කරලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ තරම් යහමිනිස්සු මම කොහෙවත් දැක්කේ නැහැ. මේ රටේ සිංහල ජනතාව තරම් සුහදශීලී, මිත්‍රශීලී, එකිනෙකාට උදව් කරගන්නා වූ ඊටම මුරුදු ගතිගුණ තියෙන මෙවැනි මිනිස්සු මම ලෝකේ කොහෙවත් දැක්කේ නැහැ. එහෙම කියලා එයා නතර වුණේ නැහැ. එතුමා මුස්ලිම්වරුන්ට අවවාදයක් කෙරුවා. මේ ජනයාගේ හිත රිදවන කටයුතු වලට යෙදিলা මේ යහ මිනිස්සුත් එක්ක විරසක ඇති කරගන්න එපා. ඔබලාට මේ වාග්යක් ලැබිලා තියෙන සිංහල ජනයාත් සමග ජීවත් වෙන්න. මේ වාග්යක් ලෙස සදා කාලයටම ආරක්ෂා කරගන්නට ඔබලා ඔවුන් සමග යහ ආයුරින් කටයුතු කරන්නයි කියලා එතුමා මුස්ලිම්වරුන්ට උපදේශයක් දුන්නා. හොඳයි ඉතින් කාලේ බොහොම වේගෙන් ගෙවිලා ගියා. බොහොම ස්තුතියි අද දවසේ අපි මේ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධව. ඉතින් අද දවසේ අපි මේ සාකච්ඡා කළේ හලාල් ආහාර සම්බන්ධවත් මුස්ලිම් ජනතාවගේ විවිධ වෙත එල්ල වී ඇති විවිධ චෝදනා පිළිබඳව කතා බහ කරුවා. ඉතින් අපි ආරාධනා කළේ මනෝවිද්‍යා උපදේශක සිවිල් ක්‍රියාකාරී මොහමඩ් මාන්සුර් දහලන් මහතා බෙහෙවින් සූතිවන්ත වන මේ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධව ඔබට අදහස් ඇති මේ සාකච්ඡාව පිළිබඳව ඔබට පක්ෂ අදහස් ඇති විපක්ෂ අදහස් ඇති එකතු කරන්නට දේවල් ඇති. ඉතින් ඔබට අවස්ථාවක් තියෙන එකතු කරන්නට අපේ Facebook ප්‍රොෆයිල් එක තියෙනවා. ඊට අමතරව අපේ අන්තර්ජාල 3d.youngasia.tv කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ වැඩසටහන නරඹන්න පුළුවන්. එහි සටහන් තබන්න පුළුවන් මේ කියන කාරණා පිළිබඳව. ඔබේ සාධාරණ විවේචන අපි බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙනවා. සාධනීය මේ කාරණාව ඉදිරියට ගෙන යාම සඳහා බෙහෙවින් සුදුසුමත් වෙනවා අපි සමග.